ස්ටේප්ලර් මැෂින් එක, nail මැෂින් එක, ඒ වගේම තමයි T pin දාන්න පුළුවන් මැෂින් එක. අපි මුලින්ම බලමු මේකේ ස්ටේප්ලර් එන එක. ඉතින් මේක 10යි 13 කියන මොඩල් එකෙන් තමයි එන්නේ. මේකට ඔයාලට දාන්න පුළුවන් කට සයිස් තමයි 10යි 8, 10යි 10, 10යි 13 එකක්. 10යි 8 ස්ටේප්ලර් පින් එකක් තියෙනවා මගේ ළඟ දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් මේ කඩු පැක් එක රුපියල් 300ක් වෙන පින් 5000ක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න කෑල්ල ප්‍රෙස් කරගෙන මෙතනින් මේක අන්ලොක් කරගන්න. එතකොට මෙතන තමයි කටු උඩලට දාගන්න ඕනේ. කටු දාගෙන ආයෙත් මේක මුදුල් ලොක් කරගන්න තමයි තියෙන්නේ. මේ පින් දාන්න පුළුවන් ගන්න එක. මේක 30 වෙනකන් දාන්න පුළුවන් මිලිමීටර් 30 වෙනකන්. ඒ කියන්නේ 1යි කාල වෙනකන් කටු සයිස් දාන්න පුළුවන් මේකට. මේකෙත් අර විදිහම තමයි මෙතනින් තමයි අන්ලොක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි පින් දාන්න තියෙන්නේ. ඉතින් මම පින් එකක් ගත්තා මේක අඟල සයිස් එක මිලිමීටර් 25. ඉතින් මේක මේ විදිහටම දාගෙන මෙතනින් ලොක් කරගන්න තියෙනවා. ඉතින් මේ අරන් ඇවිල්ලා තියෙන අඟල් දෙක කට සයිස් දාන්න පුළුවන් මැෂින් එක. මේකේ අඟල් දෙකක් වෙනකන් දාන්න පුළුවන් මිලිමීටර් 50 වෙනකන් දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ කට සයිස් එක මිලිමීටර් 50. ඉතින් මේ මැෂින් වල තියෙන විශේෂත්වයක් තමයි මේවට අනිවාර්යෙන්ම ඔයිල් දාන්න ඕනේ. වැඩ කරනකොට හැමදාම ඔයිල් දාන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයිල් බින්දුවක් වගේ ප්‍රමාණයක් දාගත්ත නම් ඇති. මැෂින් ඔයිල් තමයි දාන්නේ. මේ මැෂින් එකේ ඔයගලන් හම්බ වෙන මේ වගේ පොඩි ඔයිල් බොටල් එකක්. ඉතින් මේ තියෙන්නේ T nail දාන්න පුළුවන් මැෂින් එක. ඉතින් මේකෙත් අඟල් දෙකක් වෙනකම් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඒකෙත් ඒ වගේම තමයි මෙතනින් අන්ලොක් කරගෙන දාන්න තියෙන්නේ. ඉතින් මේ nail gun එකේ මේ වගේ normal nail gun එකයි මම වෙනස පෙන්නන්නම් ඔයාලට. ඉතින් normal nail gun එකට අපි සාමාන්‍යයෙන් දාන්නේ මෙන්න මේ වගේ pin එකක්. ඉතින් මේ pin එක සාමාන්‍ය බෝඩ් වලට වගේ යූස් කරන්න පුළුවන්. හැබැයි ලී පොලවකට වගේ එතකොට සිවිලින් වලට වගේ හෙවි ලී එකට ඔයා nail pin එකක් ගහනවා නම් මේක හරියන්නේ නැහැ. එතකොට අපිට මෙන්න මේ වගේ T හැඩයට එන එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ පින් එක ගොඩාක් හෙවි ගතියක් තියෙනවා. ඉතින් මෙතන උඩ T හැඩයට තියෙනවා. මේ වගේ ඒවා තමයි සිවිලින් වලට එතකොට පොළවට වගේ හෙවි තද ලී එකට යූස් කරන්න වෙන්නේ. ඉතින් මේ හැම nail gun එකකටම ඔයගලන්ට මාස 6ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වගේ ප්‍රයිස් මම යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්.